සහෝදරවරුනි මේ අද මම මේ කතා කරන්න හදන්නේ දැන් ඔබ අපි කවුරුත් දන්නවා මේ ලෝකෙම අධිකරණ බලය ගත්ත ඇමරිකාවේ මේ ජනාධිපති ට්‍රම්ප් මහතා. ට්‍රම්ප් මහතාට අවශ්‍යතාවය තිබ්බේ දැන් කවුරුත් දන්නවා වෙනසුලාවේ ස්වාභාවික සම්පත් අතින් ඉහළ තැනක්. ලෝකේ ප්‍රධානම බොර තෙල් නිදිය තියෙන්නෙත් වෙනසුලාවේ. ඉතින් ඒ වෙනසුලාවේ ජනාධිපතිට වැරදි චෝදනා ඉදිරිපත් කළා හෝ කෙසේ හෝ වෙනසුලාවට අත තියන්න තියෙන ඌමනාව සහ අපේක්ෂාව දැන් පැහැදිලි. ඉතින් මේක මේ හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. ලෝකේ තවත් රටවල් 200 ගාණක් තියෙනවා. ඉතින් ලෝකේ රටවල් 200 ගාණක බලය ඇමරිකාවේ ජනාධිපතිට දීලා ලෝකේ අනිත් රටවල් නිදියගෙන ඉන්නවා නම් ඉතින් ඒක ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයක් ඉදිරියට. අද සිදුවෙන දේවල් දිහා බලද්දී අපි බලන්න ඕනි අද ගැන නෙවෙයි හෙට ගැන හිතලා තීරණ ගන්න ඕනි. ඇමරිකාවේ ජනාධිපතිට හිතුනොත් දැන් තවත් රටක් ඔය විදියටම ඒ රටේ ජනාධිපතිව අත්අඩංගුවට ගන්න ඒකත් දැන් හෙට කරන්න පුළුවන්. හෙට හෝ අනාගතේ. හෙට කියන්නේ අපි අනාගතේ හෙට කියලා හඳුන්වන්නේ අනාගතේට. මේ අනාගතයේ දවසක ඒ දේ කරයි. මේකට නිස්සද්දව හිටියොත් මම ඊයේ මේ පිළිබඳව වීඩියෝවක් නිකුත් කරා. ලෝකේ සියලුම රටවල් වල නායකින් මේ පිළිබඳව දැඩි තීරණයක් ගන්න ඕනි. දැඩි අවධානයක් යොමු කරන්න ඕනි. මොකද ප්‍රජාතාන්ත්‍රික රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙන රටක මහජන ඡන්දයෙන්පත් වූ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන තමන්ගේ රටට අරන් ගිහිල්ලා ලොකු ජාරුවෙන් එක එක ප්‍රකාශ නිකුත් කරනවා. එක ඒ රටේ පාලනයේ රට තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ රටේ ජනතාවක් ඉන්නවා. ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා. අධිකරණ පද්ධතියක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඇමරිකාව කොහොමද එහෙම රටක් පාලනය කරන්නේ? ඒ රටේ ජනාධිපතිට විරුද්ධව චෝදනා තිබ්බනම් ඒකට ගත යුතු ක්‍රියාමාර්ගය නීත්‍යානුකූලව ක්‍රමවේදයක් තුලින් රටම ලෝකෙම අනිත් රටවල් සමග සාකච්ඡා කරලා ඒ වෙනුවෙන් පිහිටුවලා තියෙන සංවිධාන ලෝකයේ සියලු රටවල් වල සමාජිකත්වයේ දරන සංවිධාන එකතු වෙලා ගන්න තීරණයක් අනුව ඒකට අදාළ ක්‍රියාත්මක වීම සිදු වුණා නම් කමක් නැහැ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් අධිකරණමය පැත්තෙන් ලෝකේ තියෙන ජාත්‍යන්තර අධිකරණ තියෙනවා. ජාත්‍යන්තර අධිකරණ වලින් ගන්න තීන්දුවක් අනුව ඒ වගේ තීරණයක් ගත්තා නම් ඒකේ සියලුම රටවල් සහභාගීත්වයෙන් ගන්න පොදු අරමුණක් වෙනවා. නමුත් මේක මේ ඇමරිකාවේ තනි බලය, එයාලගේ තියෙන ආර්ථික බලය, යුද ශක්තිය පෙන්නලා රටක ජනාධිපතිවරයෙක් මෙහෙම අත්අඩංගුවට ගන්න පුළුවන් නම් ඉතින් අනිත් රටවල් 200ටත් මං හිතන්නේ ඔය දේම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවක් ඇති. ඒ වෙනුවෙන් නිහඬව හිටියොත් අනිත් රටවල් වල ජනතාව සහ රටක් ආණ්ඩුවක් ඒ වෙනුවෙන් කටයුතු කරේ නැතොත් ඉතින් ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් මම හිතන්නේ ඉදිරියට අනිත් රටවල් වලට. අපි වගේ කොහොමත් අපි ආර්ථිකමය වශයෙන් උයි තාක්ෂණය යුද ශක්තිය අතින් අපිට ඉතින් ওই ලෝකේ ලොකු බලවත්තු එක්ක හැප්පෙන්න බෑනේ. ඉතින් ඒ වගේ රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලපෑම් කරන්න පුළුවන් තවත් රටවල් ඉන්නවා කියන එක ඔය විදියට බලපෑම් කරනවා කියන්නේ ඒක අනාගතයට හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. ඉතින් මේ වෙනුවෙන් මේ මම හිතනවා මම දැක්කද මම හිතන්නේ නොඑක් සංවිධාන ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා තිබ්බා. ඒ ගැන සතුටුයි. නමුත් මේක ක්‍රියාත්මක වෙන්න ඕනි මේ අපිට රටක් විදියට තනියෙන් මේකට ක්‍රියාත්මක වෙන්න බෑ. නමුත් අවදි කිරීම අනිවාර්යෙන් නිරන්තරයෙන් කරන්න ඕනි. ලෝක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුද බලයක් නැති එක හරි. යුද බලයක් නැති අන්ද යාලට ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්න යුද්ධයක් කළා මේකට ප්‍රශ්න විසඳන්න යන්න කොහොමත් බෑ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන් සමාජික රටවල් සමග සාකච්ඡා කරලා වෙනත් ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවනේ. ඒ වෙනුවෙන් ඇමරිකාවට දැනෙන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ලෝකයේ අනිත් රටවල් වල විරෝධතාවය පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කරන්න සමාජික රටවල් වලට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ සමාජික රටවල් අනිවාර්යයෙන්ම නැත්නම් මේ නම්බට එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තිබිලා වැඩක් නැහැ නේ. මොකටද ඉතින් ඕකට සමාජිකත්වය අරගෙන මේ ඕකේ මුදල් ගෙවගෙව ඒකේ යාව ජීව සමාජික විදියට හිටියට කිසිම දෙයක් කරන්න බැරි සංවිධානයක් නම් වැඩක් නැහැ නේ. දැන් මේ වගේ දෙයකදී ඇත්තටම මේ සජ්ජාතික සංවිධානය තුළ මේ ලෝකෙ මහා බලවත්තු කරන වැරදි වලට තමයි වැඩියෙන්ම පෙනී සිටින්න ඕනි. නමුත් එහෙම පෙනී සිටීමක් නොකර මේ පොඩි මිනිස්සු පොඩි රටවල් කරන වැරදි වලට විතරක් සජ්ජාතින්සන්ගේ සංවිධානය පෙනී සිටියා කියලා ඇත්තට මේ සංවිධානයෙන් ඇති මේ යථාර්ථයක් නැහැ. මේකෙන් ඇති වටිනාකමක් නැහැ.
ඒකින්ද මහා බලවතුන් මෙල්ල කිරීමට හැකි සංවිධානයක් තමයි ලෝකෙ අනිත් රටවල් සමාජිකත්වය අරගෙන පවත්වාගෙන යන්න ඕනි. ඒකින්ද මේ අවස්ථාවේ මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක වෙනුවෙන් පෙනී සිටින්න සමාජික රටවල් වලට අයිතියක් තියෙනවා. ඉතින් ඒ සමාජික රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය මේ වෙලාවේ පොළඹවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සංවිධානය විසිරවා හරින්න ඕනේ. මේක පැහැදිලිවම පේනවා මේක පැහැදිලි අසාධාරණයක්නේ. ඒ රටේ ස්වාධීන බලයට අතතිවීමක්. ඒ රටේ විතරක් නෙවෙයි මේක අනාගතේ අනිත් රටවල් වලටත් මේක මේ විදිහටම බලපායි කියන මේ අනුමානය අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඉතින් ඔය ගැන වැඩි අවධානයක් යොමු කළා රටක වුණත් අනිත් රටවල් වල අය වුණත් මේ වෙනුවෙන් පෙළ ගැස්වීම සඳහා සුදුසු ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙලක් රටවල් වල රාජ්‍ය නායකයෝ මැදිහත් වෙලා හෝ එහෙම නැත්නම් සිවිල් සංවිධාන මැදිහත් වෙලා පෙනී සිටින්න ඕනේ. මොකද ඒ නිකොලස් මදුරායි කියන්නේ පුද්ගලයෙක්. අපිට මදුරායි කියන්නේ එක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ටම් කියන්නේ තවත් එක පුද්ගලයෙක්. ඉතින් හැමෝටම නීතිය සමාන වෙන්න ඕනේ. ටම්ට තවත් රටක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් කියන්නේ ඒක අනිත් රටවල් 200ටම අනිත් රටවල් 200 ගානටම පොදු කාරණයක් විදිහට තමයි මේ මං හිතන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. ඉතින් ටම්ගේ ඔය ක්‍රියාමාර්ගය ඔතනින්ම නවත්තන්න අවශ්‍ය වැඩපිළිවෙල මං හිතන්නේ අනිත් රටවල් එකතු වෙලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරවලා බලාත්මක කරවලා කටයුතු කරයි කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් ශක්තිය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. මොකද මේක පැහැදිලි අසාධාරණයක්නේ. ඒ අසාධාරණ වෙනුවෙන් පෙනී සිටීම සාමාන්‍ය ජනතාවගේ අයිතියක්. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරයි කියලා මම හිතනවා. හරි සියලු දෙනාටම එහෙනම් සුබ දවසක්. හරි ජය වේවා.